නේදේ මේ පාර වෙසක් එකට ලයිට් වෙලක්වත් දාන්න බැරි වුණානේ අපේ ගෙදර. කොහෙද ඉතින්? ඕමනාවක් නැති ගමනේ. ඕමනාවක් තිබ්බනම් දාන්න තිබ්බා. කොහෙද? මම චූටියට කීප වතාවක්ම කිව්වා. මේක කනකට ගත්තේ නෑනේ. අනේ මේ හැම දෙයක්ම පුතාගේ පැත්තට වැරද්ද දාලා තාත්තා වැරද්දෙන් ගැලවිලා යන්න එපා. වෙසක් ඉන්නේ අවුරුද්දට එකපාරයි. ඒක පාරක්වත් ලයිට් එකක් දාගන්න බෑ කියන්නේ කිසිම වැඩක් නෑනේ. අපි බෞද්ධයෝ කියලා කිසිම කමකට නෑ. ආන්න බලපන් සිල්වෙස්ටර්. උඹගේ පවුලට විතරයි මේ කාරණය හරියටම තේරුනේ. අප්පුහාමි මොකෝ මේ වෙලාවේ අපේ ගෙවල් පැත්තට ඇවිල්ලා? ඇයි මට උඹලගේ ගෙවල් පැත්තේ එන්න එපා කියලා තහනමක් දාලා තිනවද? අයියෝ එහෙම දෙයක් නෑ අප්පුසී. ඔය අපෙත් යාළුවා. අපේ පුතාගේත් යාළුවා. ඔයාට ඕන වෙලාවක මේක දෙට එන්න පුළුවන්. උගුර කට වේලිලා බන් තියෙන්නේ. ඕන්න ඔය තේක මට දිහාංකෝ. ඕන්න ඔය තේක දෙනවා අප්පුවාමිට. ඒක නෙමෙයි අප්පුසී. සිංහල අවුරුද්දත් ගෙවිලා ගියා. දැන් වෙසක් එකත් ගෙවිලා ගියා. ඊළඟට ඉතින් පොසොන් එකනේ ඉන්නේ. නෑ බං කෙල්ලේ. එහෙම කියන්න එපා. තාම වෙසක් ඉවර නෑ. මම මේ ආවේ තාම වෙසක් මාස ඉවර නැති හින්දා බලහන් කෙල්ලේ අපේ ගමේ එකම එක දන්සලක්වත් තිබ්බද කියලා කියපන්කෝ. අර ලෝභ මුදලාලියා නම් අයිස්ක්‍රීම් දන්සල තිබ්බා. අයිස්ක්‍රීම් කෝට්ටෙට අයිස්ක්‍රීම් ජුන්ඩයි දාලා තිබ්බේ. හරි ඒවා දාලා නෑනේ. දැන් අප්පුහාමි මොකද්ද කියන්න යන්නේ කියලා විතරක් මට කෙලින් කියනවාකෝ. බලන්න මොකක් හරි උදව්වක් කරන්න පුළුවන්ද නැද්ද කියලා. මම මේ කල්පනා කරේ මේ පාර වෙසක් එකක් ගියේ එකේ මාසෙත් ඉවර නැති එකේ දන්සලක් දෙන්න බං. අනේ හරි ෂෝක්. දැන් මොනවාද ඔහේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඒකට තමයි බං මං උඹලව හොයාගෙන ආවේ. උඹලගේ කොල්ලා මට මේකට චූටියත් එක්ක කතා කරලා විසඳුමක් ගන්න පුළුවන්. උඹලත් එක්ක කතා කරලා වැඩක් නැහැ. චූටියකෝ කියහන්. ආන්නර කාමරේ ඉන්නව ජොනියත් එක්ක කයියක් ගගා. ඔහෙ ඵලයන් බෝල සබ. ජොනියත් ඉන්නවද? එහෙනම් හරි. මම දැන් තමයි නියම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. මේ එහෙනම් මං කාමරේට යනවා. චූටිය කාමරේනේ. බජ්ජුණ්ඩක් ලෑස්ති කරාම මට බජ්ජුට්ටක් කාලම යන්න මේ. හරි අප්පුසී. මම කැම ටික ලෑස්ති කරන්නම්කෝ. අප්පුසිය චූටියලත් එක්ක කතා කරගන්නකෝ. අපෙනුත් මොනවා හරි ඕනොත් එහෙම අප්පුසිය අපිට කියන්න. මොකද ගමේ දෙයට අපි කවදාකවත් පැකිලෙන්නේ. ගමේ දෙයට අපි උදව් කරනවමයි. අප්පු යන්නකෝ එනං. ඉතුරු කරලා තියෙන සොච්ච මටත් කිලින්නද හදන්නේ. ඒ පාර දන්සලකට උදව් කරන්න ගිහිල්ලා සිංහල අවුරුද්දට බර ගානක් ඉවර කර ඇඳුම් අරගෙන ඔය හැමදාම අඳින්නේ මේ එකම සාරිය විතරයිනේ. ඔහෙට වෙන සාරි නැද්ද? කිව්වට සිංහල තේරෙන්නෙත් නෑ. බොරුවට ගන්න ගියාම ගන්නවා ඇඳුම් 60 හුටා මාරක්. හැයියකෝ අවුරුද්දට පාරයි එන්නමක් කරන් දෙන්නේ. ඊ කරන් දීලත් මෙතන මුළු අවුරුද්දම ඒක ගැනම කියවනවා. මෙහෙමත් මිනිස්සු. ආව මෙතන දන්සල් දෙන්න. හිටපන්කෝ. ඔය දන්සල තියන්න දෙන්නේ නෑ මම. මොකක් හරි උටප්පරයක් කරලා ඔය දන්සල විනාශ කරලා දානවා. එහෙම නැති වුණොත් එහෙම අපේ ගෑණි මගේ සල්ලි ටික හූරන් කනවා මේ දන්සල්ට උදව් කරන්න ගිහිල්ලා. වෙසක් එක ගෙවුනාට පස්සේ මුන්ට දන්සල් දෙන්න උමනාව ඇවිල්ලා තියෙන්නේ. ඒ චූටිය අර බලපන්කෝ බං. එයා පැත්තේ ගෙදර අක්ක නාලද කොහෙද? කොණ්ඩේ තෙතේ බෑ වැලේ රෙදි වනනවා. ඕක ඉතින් බලන්න දෙයක් නෑනේ බං. හැමදාම පේන දේනේ. බාක්කඩට ඕක කරනවනේ. ඇත්ත කියපන්. ඇත්ත කියපන්. මේ ජනේලෙන් උඹ හැමදාම අක්ක දිහා බලාගෙන ඉන්නවා. මට දැනුයි ඕක තේරුනේ. චූටියා ජොනියා නාකි අප්පුහාමියෝ යටිගිරියෙන් කෑ ගහන්න නැතුව හිමීට කතා කරනවාකෝ. අපි මෙතනනේ ඉන්නේ. බයත් වෙනවෝයි. කවදාක්වත් නැතුව අප්පුසියා මොකද මේ අපේ ගෙදර ඇවිල්ලා? චූටියා ඕකව ගෙවල් වලට ගෙන්න ගන්න එක හොඳ නෑ මචං. ඕක ඌනියන් දන්නවා මන්තර ගුරුකම් හැමදේම දන්නවා. උඹලා හැන්දි මේක බෑවිලා යන්න මේක මොනවා හරි කරයි. වැඩි ඉඳ ගන්න එපා ටක් ගාලා හරවලා ඇරපන්. පිස්සුද යකෝ? පිස්සුද නෙමෙයි ඇත්ත කියන්නේ. අපේ අම්මයි තාත්තයි දෙන්නම කිව්වා අප්පුවාමි ඉස්සර කට්ටඩියෙක්ලු. සිරාවට අප්පුවාමිට පොඩි කෙල්ලෙක් පේන්න බෑලු. වශී ගුරුකම් කරලා සෙට් කරගන්නවා කියලා අම්මා කිව්වා බං. මොකක්ද? මිනිසුන්ට මූව එපා වෙලා තියෙන්නේ. ආයට ගෝස්තරියෝ මොනාද ඔය කියවන්නේ? ඔළුව පැලුනද මන්දා? හරි අප්පුවාමි සීයා මොකෝ සීන් එක? මේ හපන් චූටියා මේ පාර වෙසක් එකට කවුරුත් දන්සලක් දුන්නේ නැහැ. උඹලා ගිය පාර දන්සලක් දෙනවා කියලා සල්ලි එකතු කරාට ඒක දුන්නෙත් නැහැ. සල්ලි එකතු කරා ඉතින්. කණ්ඩුලේ ඒ සල්ලි වලින් එක දේවල් කාලා සල්ලි ඉවර කරා. හරි ඒව කතා දාලා නැහැ. මේ පාර දන්සල දෙන්නේ මගේ ගාණි.
මේ ගම එකකින්වත් එක රුපියලක් එකතු කරන්නේ නෑ බං. මට වැඩේ කරන්න උඹලගේ සපෝට් එක මට එක පයින් ඕන මචං. පයින් දෙන්න බෑ අත් දෙකෙන් නම් දෙන්නම්. මේ අප්පුසීයේ සිංහල තෙරියම වෙසක් එකේ උරුණාට පස්සේ දන්සල් දෙන්නේ ආවල් එකකට දෙයි. තෝ මේ ගමේ දන්සලකින් බත් කටක් කෑවද කියපන් මුලින්ම. දන්සලකින් කෑවේ නෑ. ඉතින් ගෙදරින් නම් බත් කෑවා. හරි අප්පුසීයේ. අපි දෙන්න සපෝට් එක. මොකද්ද වෙන්න ඕන? හන්දියේ කෝන් ගහයට තමයි මම දන්සල දෙන්න හිතාගෙන ඉන්නේ. මම සල්ලි ඔක්කොම උඹලට දෙන්නම්. උඹලා මට සුපිරියට බත් දන්සලක් ලෑස්ති කරලා දෙන්න ඕන. ආයි කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ චූටියා. දන්සලේ වැඩ ඔක්කොම සුපිරියට තියෙන්න ඕන. මම හැම වියදමක්ම තනියම දරනවා. හරි. සල්ලි අපිට දෙන්න අපි දන්සල තියන්නම්. හරි එහෙනම් චූටියා. උඹලා දවල් වෙලා වරෙන් අපේ ගෙවල් පැත්තේ. මම සල්ලි උඹලට දෙන්නම්. අප්පුසීයේ වැඩේ කොල්ලියට සුපිරියට ඔක්කොම දෙන්න. ඔයාට තියෙන්නේ ඇවිල්ලා පොල් තෙල් පහන දැල්වලා පළවෙනි බත්කට ඔයාගේ කටින් කන්න තමයි. හරි එහෙනම් මම යනවා. උඹලා වරෙන් අපේ ගෙවල් පැත්තේ. මම දෙන්නම් සල්ලි. සාමාන්‍යයෙන් කීයක් විතර දෙනවද අප්පුසීයේ? මම එකතු කරපු සල්ලි ලක්ෂ එකමාරක් තියෙනවා. ලක්ෂ එකමාරම දෙන්නම්. ලක්ෂ එකමාරක් දන්සලක් දෙන්න ඉච්චර සල්ලි දෙනවද? චූටියා වරෙන් යන්න සල්ලි ඉල්ල ගන්න. අප්පුසීයා අපිත් එන්නම් ඔයත් එක්කම යන්න. ජොනි අවම හිටපන්. ඒ බූඩියා කෝබන් චූටියයි ජොනියයි තාම ආවේ නෑනේ බං. ෆුට්බෝල් ගහන්න එනවා කිව්ව නේද? ඇයි බං? ඊයේ ගෲප් එකට දාලා තිබ්බේ කෝන් ගහයට අපි ෆුට්බෝල් ගහමු කියලා. අනේ මන් දන්නේ නෑ බං ජීවිතේට වෙලාවට වැඩක් කරන්න නැති යකෙක් තමයි ඔය ජොනියයි චූටියයි. අපි හැමදාම ඇවිල්ලා බලාගෙන ඉන්නවා උන් එනකම්. නිකන් හරි අපි එන්න පරක් වෙලා උන් ඇවිල්ලා හිටියා නම් අපිට හොඳටම බයිනවා තඩි කුණු හරපෙන්. කණ්ඩුල බූටියා මම මේ උඹල දෙන්නම තම්බෙනකම් බං හිටියේ. මොකෝ? මේ පාර වෙසක් එකට දන්සලක් දෙන්න තමයි මම ලෑස්ති කරලා තියෙන්නේ. වෙසක් ඉවරයිනේ. වෙසක් ඉවර වුණාට වෙසක් මාස ඉවර නෑනේ බං. මේ පාර හොඳ බත් දන්සලක් දෙන්න ඉන්නේ. ප්‍රධාන අනුග්‍රහය මම. යකෝ අපේ ගම එක දන්සලක්වත් තිබ්බේ නෑ. අප්පුවා මිසිය සිරාවටද දන්සලක් තියෙනවද? මේ අහපංකො කොළුවෝ මම චූටියටයි ජොනියටයි විස්තරේම කිව්වා. උඹලා උන්ගෙන් විස්තරේම අහගනි. මේ පාර දන්සලට මම ප්‍රධාන අනුග්‍රහය දෙනවා. දන්සල සංවිධානය කරන්න ඕන උඹලා කට්ටිය තමයි. අම්මට සිරි වෙනවනේ චූටි මණිකට. ඒ අප්පුවා මිසියව සිරාවටද? ඔයාගේ ප්‍රධාන අනුග්‍රහයි. එතකොට ඔය දන්සල දෙන්න කීයක් විතර දෙනවද? මම එකතු කරපු සල්ලි ලක්ෂ එකමාරක් තියෙනවා. මම ඒක උඹලට තව පොඩ්ඩකින් දෙන්නම්. උඹලා ජොනියලත් එක්ක සෙට් වෙලා උඹලා වරෙන් අපේ ගෙදර. ලක්ෂ එකමාරක බත් දන්සල? ඒ අප්පුසිය ඔයා නම් නියමයි යා. හරි එක පයින් අපි සප් එක දෙන්නම්. දැන් ජොනියයි චූටියයිකෝ. උන් දෙන්න ඇයි දැන්? මං දැක්ක ගේ ඇතුලෙන් එළියට එනවා. මම මේ චූටියලා ගෙදර ඉඳලා එන ගමන් බා. මම යනවා එන. චූටියලා ආවට පස්සේ උඹලා කට්ටියම වරෙන්. හරි අප්පුසියේ. සුපිරියක් තමයි ඉතින්. තව දෙයක්. දන්සල්ට ගහන්න ඕන ටෙන්ට් එකේ ඉඳලම ඔක්කොම මම ගහන්නම්. ලක්ෂ එකමාරෙන් කැම ටික විතරක් ලෑස්ති කරපන්කෝ. කොහෙද ඔය දන්සල තියෙන්නේ? මෙතන. අප්පුසියේ එතන දන්සල තියෙන්න බෑ. ඒක තාම චූටි. ඔය ආවල් ලබ්බක් නෙමෙයි බං. මෙන්න මෙතන දන්සල තියෙන්නේ. හරියටම කෝන් ගහයට. හරි අප්පුසියේ. එහෙනම් මං චූටියලාට කියන්නම්කෝ. මං යනවා බං. ඕන්න චූටියලාවට පස්සේ වරෙන්කෝ අපේ දිහායේ. කණ්ඩුල මා මේ දකින්නේ සිහිනයක්ද? සිහිනයක් නම් මාවට අග්ගල කූද්දපන්. ඕන්නේ නම් නැගිටපන්. නෑ ඒක හිණයක් නෙමෙයි ඒක ඇත්ත. ඒ කණ්ඩුල මේ පාර නම් අපි ගොඩම තමයි බං. ලක්ෂ එකමාරක් යන්නේ බං බත් දන්සලක් දෙන්න. ඒ අන්නන්න චූටිය ලෙනෝ මේ පැත්තට. හාපෝ අන්නන ලදර මේ තමයි මුන් අදත් එන්නේ. ජොනියා අන්න කණ්ඩුලයි බූටියා ඉන්නවා. කෙලියනේ තාප්පෙට. හෝ නවත්තපන්. මේ කොහෙද ගාල කඩාගත්ත ගොන් හරක් දෙන්නෙක් වගේ ජොනියලාගේ තාත්තගේ ලදර මේ යන්නේ. මේ අප්පුසියා. නෑ අප්පුසියා නෙමෙයි. ඒ කිව්වේ අප්පුසියාද අප්පුසියා නෙමෙයිද? නෑ බං. අප්පුසියා කිව්වා පාම්සිර කියලා බෙහෙත් පෙති වගේක් තියෙනවා ගෙනල්ලා දෙන්න කියලා. ඒකයි මම මේ බයිසිකල් අරගෙන චූටිය දාගෙන යන්නේ. එහෙමද? ඔව් බං මේ නාගි අප්පුවාමගෙනුත් පුදුම වදයක් තියෙන්නේ. වයසට ගිහිලවත් අපිට සැනසීම ඉන්න දෙන්නේ නැහැ නේ බං. බලපන් අපිවම කඩේ අරිනවා. අපි මිනිහට කඩේ යනවා. එහෙමද? හාකෝ මේ කණ්ඩුල අද ෆුට්බෝල් ගහන්න වෙන්නේ නෑ බං.
මමයි චූටියයි ෆාමසියට යන්න ඕනනේ. ටිකක් වෙලා යනවා. ඒකෙන්ද අපි වෙන දවසක ගහමු. මං ගෲප් එකට දාන්නම්කෝ ගහන දවස. ජොනියා මොකද කරන්නේ මේ? කට වහගෙන හිටපන් චූටියෝ. උන් අපේ යාළුවෝ. පිස්සුද බං කට වහගෙන හිටපන්ක පොඩ්ඩක්. මේ අපි එහෙනම් යනවා මචල්ලා. බෝටියා. ඒ මොකද්ද බං ඒ උනේ? ඇයි බං උන් අපිව කැපුවේ? ෂි මා සාක්කිලි බං. අප්පුසියා කිව්වේ අපි දෙන්නටත් එන්න කියලා. මුන් දෙන්න දැන් අපි දෙන්නව වහලලා උන් දෙන්න යනවා තනියම දන්සල කරන්න. හොඳ මාටියා පාරක් ගැව්වා කිනේ. ඇයි බං උන් යාළුවෝ වෙලා අපිට ඔහොම කරන්නේ? මම මේ කල්පනා කරේ එක බත් එක එකට කාලා එකට ඉඳලා එකට ඇරලා මුන් අපිට යනවනේ බං. කණ්ඩුල උන් කරපු වැඩේ නම් වැරදි. වරින්කෝ යන්න මාත් එක්ක. මොකද්ද බං මේ උනේ? චූටියත් එහෙම කරේ. මේ වරෙන්. මියා මේ හපන්. බ මොකද්ද බං ඒ කරපු ජරා වැඩේ? ඇයි කණ්ඩුලටයි බෝටියටයි දෙන්නටම කිව්වේ නැත්තේ මේ දන්සල ගැන? චූටියා මං කියන දේ චුට්ටක් තේරුම් ගනින් මචං. මේ වැඩේට ලොකුවට කට්ටිය ගාව ගත්තොත් අපිට හම්බෙන්න ලාභෙ සොච්චම වෙනවා මචං. අපි දෙන්න තනියම මේ ගේම ගැහුවොත් ලොකු ලාභයක් ගන්න පුළුවන් බං. යකෝ ලාභ ගන්න ඕනේ මේ දන්සලක් දෙන්නේ. අර අහිංසක මිනිස්සයා එකතු කරපු සල්ලි වලින් තමයි දන්සල දෙන්නේ. මොකටද බං අපි ඒකෙන් පගා ගහන්නේ? මේක පගා ගහනවා නෙමෙයි බං. චූටියා උඹට අලුතෙන් ෆෝන් එකක් ගන්න ඕන කිව්වා නේද? ඔව් ඉතින් ලක්ෂ එකමාරක් දෙනවනේ බං. 50000ක දන්සල දීලා ලක්ෂ 50000 අපි දෙන්න බෙදාගමු. ඒත් මතන් කණ්ඩුලවයි බෝටියවයි හලලා අපේක සවුත්තු ඉන්නේ බං. මගේ හිතට වාවක් නෑ බං. මොකද උනුත් අපේ යාළුවෝ බං. පොඩ්ඩක් කටවහන් හිටපන්කෝ මේ අප්පුසියලා ගෙවල් ළඟ ඉන්නේ දැන්. උඹලා ආවද? ජොනියා ඔබ මේක හොඳට මතක තියාගනි. මගේ හිතේ කොනකවත් නෑ මචං යාළුවන්ව කපලා ඉස්සරහට යන්න. කාවත් කපලා යන්නේ නෑ බං මේ දන්සල දෙන්නනේ. චුට්ටක් හිටපන්කෝ. එහෙනම් උඹලා ආවද? මෙන්න සල්ලි. මෙතන තියෙන ඔක්කොම. උඹලා එහෙනම් හොඳට දන්සලේ කැම ටික ලෑස්ති කරන්න ඕන. එක පයින්. එහෙනම් හරිනේ බං. අනිද්දා දවල්ට දන්සල දෙන්න. උඹලා හෙට දවසේ වැඩ ඔක්කොම කරගනිලා. ඇයි අප්පුසියේ හෙට? නැහැ අපි අදම ඔක්කොම ලෑස්ති කරවගන්නම්. මම ගහන ටෙන්ට් එකට සල්ලි දීලා ආවා. උන් ඇවිල්ලා අනිද්දා උදේම ටෙන්ට් එක ගහයි කෝන් ගහයට. හරි අප්පුසියේ. එහෙනම් සල්ලි දෙන්නකෝ. එහෙනම් මෙන්න ගන්න. හොම්බේ ලක්ෂ එකමාරක් මම ඇල්ලුවමයි. හරි බං එහෙනම් මම යනවා පොලිසියෙන් අවසර ගන්න. මොකද දැන් පොලිස් වාර්තාවක් ගන්න ඕන වෙනවනේ බං දන්සලක් දෙනකොට. ඉස්සර නම් ওই විකාර තිබ්බේ නෑ. දැන් ඉතින් ඒවත් තියෙනවනේ බං. අප්පුසියේ එහෙනම් අපි යනවා. හරි එහෙනම් චූටියා ජොනියා එහෙනම් මම පොලිසියට ගිහිල්ලා එන්න. චූටියා කොහෙද යන්නේ මේ වරෙන්? දැන් මට කියපන්. අර මිනිස්සයා හිත සන්තෝෂෙන් දුන්න සල්ලි. උඹ මොකද්ද මේ කරන්න යන්නේ? යකෝ කොච්චර අපිව විශ්වාස කරලාද ලක්ෂ එකමාරක් අතට දුන්නේ? ඉතින් ඇයි අපි දන්සල දෙන්නේ නැහැ කියලා හිතුවද? දන්සල දෙනවා යකෝ. ඒක ගැන හිතන්න එපා. දන්සල දෙනවා. දන්සල දෙන ගමන් චූටි ගානක් ගහමු බං. දෙයියෝ සල්ලි මෙව්වේ අපිට ගන්න. දෙයියෝ සල්ලි දෙනකොට ඇයි අපි ඒකට පයින් ගහන්න එපා කියලා? දැන් කවුද උයන්නේ? වරෙන්කෝ යන්න. දැන් කීයකට විතරද? මේ සල්ලි වලින් නම් මුළු ගමටම කන්න දෙන්න පුළුවන්. හරි. මුලින්ම වරෙන්කෝ යන්න. අපි උයන එකව අල්ලගන්න. මොන මගුලක් කරන්න යනවද මන්ද මේක? කණ්ඩුල උඹ දැක්කද අරුන් කරපු පාහර වැඩේ? ඒ ඇයි බං උන් එහෙම කරේ? මුන් මොකද අපිට හොරෙන් ඇවිල්ලා සල්ලි ඉල්ලගත්තේ? අප්පුසියා අපිටත් කිව්වා. ඇයි බං උන් එහෙම කරේ? ඇයි අපිට වෙනස්කම් කරන්නේ? අනික චූටියත් ටෝනියා මහා කපටියක් එක් බං. ලක්ෂ එකමාරක් දෙනවා කිව්වේ හින්දා මුන් යාළුකමත් වෙනස් කරා. අපිව හලලා සල්ලි ගත්තනේ ඇවිල්ලා. අපි කෙලින්ම ගිහිල්ලා ආමුද? ඇයි අපිට මෙහෙම කරන්න කියලා? අපි යාළුවෝ නෙමෙයිද කියලා? අපිට සල්ලි ඕනේ නෑ. යාළුවන්ට ඇයි බං ඕම සලකන්නේ මං? මේ කතාව ඇති. මං ගාව තියෙන හොඳ ප්ලෑන් එකක්. අපි ඒක ගහමුද? මොකද්ද සීන් එක? එතකොට උඹ කියන විදියට එහෙම කරොත් වැඩේ හරියයිද? වැඩේ හරියනවා බං හරියනවා. කෙස් ගහට හරියනවා. වරින් යන්න. අපි මුන්ට හොඳ පාඩමක් උගන්නමු. ලක්ෂ එකමාරටම සොට් එක දෙමුකෝ. හොයි කණ්ඩුලේ වුණාට මට නම් හිතෙන්නේ මේ වැඩේ හරියන්නේ නැහැ කියලා බං. මුන් යාළුවෝ නෙමෙයි බං. යාළුවෝ ඔහොම කරන්නේ නැහනේ. වරෙන් බෝඩියා. හිතට එකඟව මේක කරමු අපි.
දන්සලත් දෙනවනම් ඇයි බං අපි වහලන්නේ? යාළුවනේ චූටි පොඩි channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න. like එකකුයි comment එකකුයි මතක තව දාන්න. මං චූටි පොටි. Thank you friends.